තෙරුවන් සරණයි. ශ්‍රී විෂ්ණු ශක්තිය YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. thumbnail එකේ ඔබ දකින්න ඇති මොකක්ද අද මාතෘකාව කියලා. සිහිවරම හරියට ඔබ අඳුනගත්තම ඔබ ඔය තරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ. නැත්තම් ඔය තරම් කරදරවලට මුහුණ දෙන්නේ නැහැ කියන අර්ථය තමයි මේ මාතෘකාවේ තියෙන්නේ. අපි මීට ප්‍රථම කතා කරේ රෝග සම්බන්ධව, දෝෂ සම්බන්ධව, එතකොට ග්‍රහපල සම්බන්ධව විවිධාකාර මාතෘකා ඔස්සේ ඔබට මම වීඩියෝ ගෙනාවා. තවත් තියෙනවා බොහෝමයක් ඒ ගැන කතා කරන්න. නමුත් මම හිතුවා හැමදාම රෝග ගැන, දෝෂ ගැන කතා කරන එක නතර කරලා වරම් සහ ශක්ති දරුවන් සම්බන්ධව වැඩසටහන් ටික ආරම්භ කරන්න කියලා. ඉතින් ප්‍රථම මාතෘකාව තමයි මේ ලෝකයේ තියෙන, මේ විශ්වයේ තියෙන ප්‍රබලම ශක්තිය සිහිවරම් ශක්තිය නැත්නම් සිහිවරම කියන කාරණාව ගැන කතා කරන්න. මොකද මේ මාතෘකාව නැත්නම් මේ කතන්දරය බොහෝ දිනක් අඳුරගෙන නැහැ හරියට තාම. ඒ නිසා හුඟක් දිනක් මේ වරම් කරන්න ගිහිල්ලා නැත්නම් භාවනා කරන්න ගිහිල්ලා නැත්නම් ශක්ති අවදි කරන්න ගිහිල්ලා ශක්තිය ඔස්සේ විවිධාකාර දේ කරන්න ගිහිල්ලා අමාරු වෙట్లా ඉන්නවා. කරදර වලට පැටලලා ඉන්නවා. සිහිවරම හරියට අඳුරගත්තේ නැත්නම් ඔබ ඇත්තටම ඔබට මොකක් වෙයිද? ඔබ මොන වගේ දෙයකට මුහුණ දෙන්න වෙයිද? ඒ වගේම බලන්න ඔබ සිහිවරම කියන දේ අඳුනගත්තද කියලා. මම සිහිවරම කියලා කතා කරන්නේ හැමෝම කතා කරන වචනේ හින්දා. නමුත් මේක මුල් වෙන්නේ ප්‍රඥාවට. නැත්තම් මොලේට එහා ගියපු තැනකට. සිත දියුණු කරගත්ත උදවිය, සිත දියුණු කරගත්ත උත්තම අපි කියමුකෝ ඍෂිවරු ඉන්නවා, එතකොට රහතන් වහන්සේලා, එතකොට බුදුවරු, විවිධ අය මේ කියන තැනට ආපත්‍ය. අපි ඒකින් චුට්ටක් මිදිලා තමයි මේ සිහිවරම කියලා කතා කරන්නේ. විශේෂයෙන්ම සිහිවරම එන්න හේතුපාදක වෙන කාරණාවක් තමයි සිහිය. නැත්තම් හිතේ ශක්තිමත් භාවය. එතකොට ඒකට එන්න තව උදව් වෙනවා තමන් අන්ත සංසාරයේ කර කුසල් එකතු වෙනවා. අනිත් කාරණා තමයි තමන්ගේ හුරු පුරුදු සහ හැකියාව. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ සිහිවරම කියන කතන්දරයට මුල පුරන්නේ. සිහිය මුල් කරගත්තු, ප්‍රඥාව මුල් කරගත්තු වරම නැත්තම් ශක්තිය නැත්තම් අවස්ථාව කියලා මම මේක හඳුන්වනවා. අපේ අයට මෙන්න මේ තැනට ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්නවා. අනන්ත සංසාරේ බණ භාවනා කරලා ධානය වඩලා එතකොට ඒ හුරු පුරුද්ද ඇතිව මේ භවයේ උප්පත්තිය ලැබලා අනන්ත සංසාරේ විවිධාකාර කුසල් කරලා පින් කරලා විවිධ ක්‍රියාවන් වල යෙදিলা මේ භවයේ උපදිලා මේ තැනට ඇවිල්ලා ඉන්නවා. සමහර අය මේ භවය තුල බණ භාවනා කරගෙන යනකොට මේ තැනට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් වරම් ස්වභාවයක් ඇවිල්ලා ඊට පස්සේ සිහිවරම් බවට පත් වෙන්න පුළුවන්. සමහර අය උප්පත්තියෙන්ම මේ ස්වභාවයට එන්න පුළුවන්. මේ විවිධ කාරණා ඔස්සේ මේ සිහිවරම ඔබට හම් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේක අඳුනගත්තද? ඔබ මේක හොයාගත්තද? ඔබ මේකෙන් කරන්න පුළුවන් දේවල් සහ ඔබට මේකෙන් ගත යුතු දේවල් ඔබ හොයාගත්තද? දැනගත්තද? නෑ නේද? හුඟක් කට්ටිය දන්නේ නැහැ. දන්නේ නැති හින්දා තමයි ඒ අය විවිධාකාර කරදර බාධා වලට පැමිණලා තියෙන්නේ. සිහියට දෙන සිතුවිලි, තමන්ගේ හිතට දෙන සිතුවිලි ඔස්සේ තමයි මෙන්න මේ කාරණාව දිගටම කරගෙන යන්න තියෙන්නේ, හම්බ වෙන්නේ. අපි බලමු කවුද මේ, කොහොමද මේ සිහියට සිතුවිල්ලක් එන්නේ නැත්තම් මේ කතන්දරේ මෙහෙවන්නේ කියලා. අපි
භාවනාවකදී හෝ වේවා සිහිය පිහිටවීමකදී හෝ වේවා හිතේ බලවත්කම මත හෝ වේවා සිහියට එන කාරණා ඔබ කියනවා සම මට හිතෙනදී එහෙම වෙනවා. ඔබ කට්ටිය කියනවා. එතකොට මට ඉස්සරහා වෙනදී මේ හිතෙනවා ඊට පස්සේ එක වෙනවා. සමහර අය කියනවා මේ මට හිතුණානේ ඕක වුණා වෙයි කියලා වුණා. අන්න ඕක තමයි මෙන්න මේ කාරණාව. මේක සාමාන්‍ය කෙනෙකුට වෙන්න පුළුවන් වරම් ශක්තිය තියෙන දරුවෙකුට වෙන්න පුළුවන්. නැත්නම් අපිට ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. එතකොට ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. මේ කාරණාවට එන්න පුළුවන් මේ කතන්දරයට සම්බන්ධ වෙන්න පුළුවන්. හේතුව අපි ඔක්කොටම සිහියක් තියෙනවා. හිතක් තියෙනවා. නේද? ප්‍රඥාවක් තියෙනවා. ඉතින් මෙතන වෙන්නේ නැති කාරණාව තමයි හැමෝම මේ සිහිය වඩන්නේ නැහැ. හැමෝම බණ භාවනා කරන්නේ නැහැ. හැමෝම මේ අපි කියන තරම් කුසල් වලට යොමු වෙන්නේ නැහැ. මොකද අනන්ත සංසාරයේ කුසල් අවදි වෙන්නත් හේතු තියෙනවා. විශාල කුසල් ප්‍රමාණයක් තිබිලා කුසල් පරිසම් දෙන්නම උප්පත්තිය ලැබුවොත් අනිවාර්යයෙන්ම ඒ කෙනාට උප්පත්තිය ඉඳලම ඒ දේ තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ භවය තුල උපදිලා කුසල් කරන්න අනන්ත සංසාරයේ තිබෙන කුසල් අවදි වෙලා මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට එහෙමත් නැත්නම් භාවනාව තුලට ගිහිල්ලා ධර්මයේ තුල නැත්නම් ධර්මයේ ප්‍රතිපත්ති තුල ඒ කාරණා තුල ඉන්නකොට මේ දේ වෙන්නත් පුළුවන්. අපි ඔන්න ඔය ආකාරයෙන් තමයි සිහිවරම කියන ස්වභාවයට අපිට එන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම මේක කියන්නේ මේ කියපු දේවල් වලින් මේ සිහිවරම ගැන අංක සම්පූර්ණ විස්තරයක් කරා කියලා. මේක පැය 2-3ක වුණත් ඊටත් එහා කාලයක් වුණත් මේ ගැන කතා කරන්න පුළුවන් බොහෝ විස්තර සහ කරුණු තියෙනවා. හැබැයි මම මේ උත්සාහ කරන්නේ ඔබ මේ සිහිවරම කියන්නේ අඳුරගත්තද නැද්ද? අඳුරගත්තා නම් ඔබට මේ වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ කියන කාරණාව කතා කරන්න. අද මුල කරන්නේ කාරණා. ඉදිරියේදී මේ මාතෘකාව දිගටම කතා කරන්න පුළුවන්. තව මාතෘකාවක් කතා කරන්න පුළුවන් මේක සම්බන්ධ වෙච්ච. හරි. ඔබ භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. වරන් ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට සම්බන්ධ වෙන අය බොහෝ පිරිසක් ඉන්නවා. ප්‍රථමයෙන්ම මම සිහිපත් කරන උප්පත්තියට ඉස්සර වෙලා කලලයක් හැටියට මව්කුස පිළිසින්ද ගත්ත දවසේ ඔබට හම්බෙනවා යම් කිසි කෙනෙක්. ඒ තමයි තමන් ළඟ ඉන්න තමන්ට උදව් කරන තමන්ව විවිධාකාර කරදර බාධා වලින් බේරගන්න ඒ වගේම තමන් සතර අපායන් වළක්වන ඉෂ්ට දේවතාව ප්‍රථමයෙන්ම මේ සිහිවරම සම්බන්ධ වෙන්නේ ඉෂ්ට දේවතාව විශ්වය හරහා. එතකොට ඊට පස්සේ තමන්ට ඉන්න පුළුවන් දේවත්වයෙන් ඉන්න දේවතාන් වහන්සේලා ඉන්න පුළුවන් භව ඥාති ඉන්න පුළුවන් ඍෂිවරු ඉන්න පුළුවන් ඥාති ඉන්න පුළුවන් නැත්නම් මිය පරලෝකියකු මේ භවයේ ඥාතියෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ ඥාතියට ඒ දේවත්වයන් කුසල් තියෙනවනේ. ඥාතියට බොහෝ පින් තිබිය යුතුමයි. එතකොට මේකට සම්බන්ධ වෙන කෙනාටත් බොහෝ පින් කුසල් තිබිය යුතුමයි. ඒ වගේම සිහිය පිළිබඳව මනා සිහිය හැසිරවීම පිළිබඳව මනා හැකියාවක් තිබිය යුතුමයි. සිහිය බලවත් විය යුතුමයි. එතකොට තමයි මේ සිහිවරම සම්බන්ධ වීමක් වෙන්නේ. දැන් සමහරක් ඔය දිෂ්ටිවරම් දරුවන්ට ටික කාලයක් යනකොට සිහිවරම සම්බන්ධ වෙනවා. සමහර අය සිහිවරමෙන්ම ආරම්භ වෙන අයත් ඉන්නවා. එතකොට මේ කාරණාව මම කියන්නේ ඇයි ඔබ දුක් විඳින්නේ කියන කතන්දරේ මේක අඳුරගත්තේ නැති වුණාම. නැත්තම් මේක අඳුනගත්තම කොහොමද දුක් විඳින්නේ මේ කාරණාවට වෙන්නේ නැති කියන කතාවයි මම අද කතා කරන්නේ. එතකොට සිහිවරම තියෙන කෙනෙකුට තමන්ගේ ජීවිතේ කරන්න කියන්න එතකොට ඒ තමන් කළ යුතු සියලු දේවල් ওই සිහිවරම ඔස්සේ අදාළ ඉෂ්ට දේවතාව ප්‍රකාශ කරනවා. ඒ වගේම තමන්ට වරම් ඥාති ඉන්නවනම් දෙවිවරු ඉන්නවනම් ඒ දෙවිවරු ප්‍රකාශ කරනවා. එතකොට විශ්වය හරහත් විවිධාකාර ක්‍රම ඔස්සේ තමන්ට දැනගන්න හම්බ වෙනවා. ඒ දේවල් දැනගත්තනම් ඒ මාර්ගය හඳුනාගත්තනම් ඔබ ඔය විදිහට දුක් විඳින්නේ නැහැ කියන කාරණාව මම කියනවා. අපි කියනවා වරමක් හම්බ වෙනවා. නැත්තම් කොහේ හරි දෙවලකට ගිහිල්ලා ඔබට
කියනවා වරමක් තියෙනවා කියලා. වරමක් තියෙනවා කියලා කියනවා. එතකොට ඒ වරම තිබ්බහා කියලා දැනගත්තට පස්සේ ඔබ ඉස්සරලාම කරන්නේ ඒ දෙවොලේට අදාළ වරන් දරුවා නැත්තම් ගුරුන්වහන්සේ කියන දේ කරන එක. අපි කියමුකෝ ඔබට හිරයක් තියෙනවා බන්ධනයක් තියෙනවා කියනවා. දැන් ඔබ ඊට පස්සේ මොකද කරන්නේ? ඒක කපන්න යනවා. කපන්න යනකොට ලොකු වියදමක් කරනවා. ඊට පස්සේ ඒ ඉන්න කවුද වරන් දරුවා කිව්වනම් නැත්තම් ගුරුන්වහන්සේ කියනවා ඔබ යන්න ඕනේ මෙන්න මේ දෙවොල් වන්දින්න. අර්ක කරන්න මේක කරන්න කියලා කියනවා. ඔබ ඔය කියන අතරේ ඔබට සිතවිල්ලක් එන්න පුළුවන් සමහර මෙහෙම එපා. මේක කරන්න එපා. මෙන්න මේ දේ වෙන්නේ නැහැ. මෙහෙම කරොත් හරියන්නේ නැහැ කියලා. ඔබ ඒක හිතන්නේ නැහැ. ඔබ හිතන ඔබට හිතන දෙයක් කියලා. ඊට පස්සේ ඔබ කරන්නේ අර කෙනා කියන දේ කරන්න ගිහිල්ලා අමාරු වැටෙන එක. මං කියන්නේ හැමෝම නෙවෙයි. එහෙම වෙන අවස්ථා තියෙනවා. අනිත් කාරණාව අපි කියමුකෝ බාබුදුරට ඔය ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඔය gedara දොරේ ප්‍රශ්න වලට ගෙවල් රැකිරක්ෂා නැති වෙන හේතු පාදක වෙන කාරණාව තමයි බහිරව ප්‍රශ්න. නිදන් වස්තු හොයන්න ගිහිල්ලා සමහරක් වෙලාවට ඔය වරමාපු ගාම දුවන්නේ නිදන් හොයාගෙන. ඒ අයට හිතට දෙනවා මේ ඉෂ්ට දේවතාන් වහන්සේලා නැත්තම් අදාළ දේවතාන් වහන්සේලා ඔය දේ කරන්න එපා. ඔය දේ කරත් ඔබ අමාරු වෙනවා. ඕක හොයන්න යන්න එපා කියලා. නමුත් ඔබ හිතනවා නැත්තම් බයකට වෙන්න ඇති මේ කියන කාරණාවට ඇවිල්ලා ඔබ අර්ධය කරනවා ඔබ අමාරු වෙනවා. ඉතින් ඔය වගේ කාරණා බොහෝමයක් ඔබට හිතට දෙනවා. නමුත් ඔබ ඒ ගැන හිතන්නේ නැහැ. ඔබ ඒ ගැන පිළිගන්නේ නැහැ. ඔබ පිළිගන්න කැමති නැහැ. ඔබට හිතෙනවා මේ මට හිතන දෙයක් වෙන්නේ නැති කියලා. නමුත් ඔබ ඒ ගැන දන්නේ නැහැ. ඔබේ කෙලෙස් නැත්තම් ඔබේ තියෙන ඌමනා එපාකම් පිරිමහ ගන්න ගිහිල්ලා ඔබ අමාරු වෙනවා. බලන්න එහෙම නෙවෙයිද වෙලා තියෙන්නේ කියලා මේ වීඩියෝ එක බලන හැමෝටම මම කියන්නේ ඔබ කරදර බාධා වලට මැදි වෙලා ඉන්නවා නම් එහෙම නෙවෙයිද වෙලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ. අපි යහනක් කරනවා නම් දෙවල් සීමාවක් ඉදි කරගෙන යනවා නම් අපි හුඟා දුරට කරන්නේ ගුරුවරු ඉන්නවා. උතුම් වූ ගුරුවරු ඉන්නවා. ඒ අය හරි මාර්ග පෙන්නනවා නෑ නෙමෙයි මම කියන්නේ. හැමෝටම නෙමෙයි කියන්නේ සමහරව පෙන්නනවා. අතන පහන තියන්න. මෙතන පහන තියන්න. අර විදියට කරන්න. මේ විදියට කරන්න කියලා කියනවනේ. හැබැයි ඔබට හිතට දෙනවා සමහරක් වෙලාවට මේ පහන තිබ්බොත් මෙහෙම වෙනවා. ඔබ විශ්වාස කරන්නේ ඔබට හිතන දේ ඔබ කරනවා අරයා කියන්නේ. ඔබ අමාරු වෙట్లా නැද්ද? විශේෂයෙන්ම ගම්බාරාප්පච්චිට පහන තියන්න කියලා හිතන අවස්ථාව ඔබට ඇති. සමහරක් වෙලාවට ඔබට පහන තියන්න කියලා ඔබට හිතෙනවා ඇති නෑ මේක පහන තිබ්බොත් මට ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා හිතනවත් ඇති. ඒ වගේ වෙලාවට ඔබ ඔබේ සිහිය විශ්වාස කරන්නේ නැතුව ඔබ කරපු කියපු දේවල් හොඳට හිතලා බලන්න. ඔබ අමාරු වැටිලා ඉන්නවනම් ඔබ කරදර වලට පැටලිලා ඉන්නවනම් මේ වෙනකොට ඔබ සිහිවරම හරියට අවබෝධ කරගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඔබේ ප්‍රඥාව, ඔබේ බුද්ධිය, ඔබේ මනස, ඔබේ හිත හරියට අඳුරගත්තා නම් ඔබට මෙහෙම වෙන්නේ නැහැ. මොකද සිහිවරම්ලාභියෙක් කියන්නේම ඉතා උසස් මට්ටමේ කෙනෙක්. උසස් ভাইබ්‍රේෂන් එකක් අත්න ভাইබ්‍රේෂන් එකක් තියෙන කෙනෙක්. මොකද විශ්වය හා සම්බන්ධවයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඔබ කරන කියන හැම දෙයක් ගැනම විශ්වයේ දැනුවත් ඔබත් එක්ක සම්බන්ධ වෙලාමයි කරන්නේ. එතකොට ඔබේ කර්ම ගෙවන්න අපි කියමුකෝ ඔබට කර්ම ශක්තියක් ගෙවන්න තියෙනවා. ඔබට හිතෙනවා අපි සෙනසුවේ රාෂ්ට්‍රයක් තියෙනවා. ඔබට හිතෙනවා බලු කපුටයන් දෙන්න. නමුත් ඔබ කරන්නේ නේද? පස්සේ ඔක ආරංචිලා කරුණාන් පස්සේ කියනවා අයියෝ මට හිතුණානේ මට ඒක කරන්න බැරුණා. ඒ කියන්නේ තමන්ගේ සීවරම තමන්ට විශ්වාස තිබුණේ නැහැ කියන එක. ඒ වගේ මෙන්න මේ සීවරම කියන කාරණාව තුල ඔබ හරියට අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේකට කරන්න ඕන දේවල් තියෙන හුඟක් බණ භාවනාව යෙදෙන්න ඕන. සිහිය පිහිටවන්න ඕන. ඒක සිහිය පිහිටවනකොට තමයි මේ සීවරම හරියාකාරව ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. භාවනාවේදී සීවරම් බලවත් වෙනවා, සිහිය බලවත් වෙනවා, ප්‍රඥාව අවදි වෙනවා. හුඟක් දුරට ධ්‍යාන සමාධි මට්ටම් වලට යනකොට මේක හුඟක් විශාල ප්‍රබලත්වයකටපත් වෙනවා. මෙහෙම කරන්න ඔබත් එක්ක මේ විශ්වයේ ඉන්නා වූ ප්‍රබල දෙවි දේවතාන් වල සම්බන්ධ වීම වෙනවා. ඉතින් උන්වහන්සේලා හරහා ඔබට දැනුවත් වීම වෙනවා. මොන කරදරයක් ආවත් ඔබට මුලදී අනිවාර්යයෙන්ම දැනුවත් කිරීමක් කරනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වෙන්න තියෙනවා කියලා. එතකොට යම් ලෙඩෙක් ආවත් කවුරු හරි ආතුරේ හරි දෝෂයක් තියෙන කෙනෙක් ආවත් ඔබට හිතට දෙනවා මෙයාට මෙන්න මේක තියෙනවා මෙන්න මෙයාට මේ රෝගේ තියෙන්නේ මෙන්න මෙහෙම කරොත් හොඳ වෙනවා මෙන්න මෙහෙම. ඔබට
දෝෂ තියෙන්න පුළුවන්. ඔබට රෝග තියෙන්න පුළුවන්. ඔබට ඔබේ රෝග දෝෂ සම්බන්ධ ඔබේ සිහියට විවිධාකාර පිළියම් එනවා ඇති. ඔබ පිළිගන්නේ. ඔබ හොයන්නේ එක්කෝ වෛද්‍යවරු පස්සේ යනවා. එහෙම නැත්නම් ඔබ දේවාල පස්සේ යනවා. නැත්නම් මොකක් හරි දෙයක් කරලා ඔබ අමාරු වෙනවා. මොකද ඔබ වියදම් කරලා ඔබ ඒ දේවල් කරගෙන යනවා. නමුත් මතක තියාගන්න ඔබට තියෙන සිහියේ ප්‍රබලත්වය ඔබට තියෙන සිහියේ ප්‍රබලත්වය ඔබේ හිතේ ප්‍රබලත්වයෙන් ඔබට ගොඩ එන්න පුළුවන්. මෙන්න මේ කාරණාව තමයි මම අද කියන්න උත්සාහ කරේ. සිහිය වරම සම්බන්ධ හුඟක් විස්තර තියෙනවා. මම ඉදිරියේදී ගැන කතා කරනවා. අද මේ ආරම්භයක් ගන්නවා. හොඳයි. එහෙනම් අද දවසේ වීඩියෝ එක මම අවසන් කරනවා. ඉදිරියේදී වීඩියෝ එක කරනවා සිහිය වරම ඉතුරු කොටස කතා කරන්න කොහොමද මේ සිහිය සම්බන්ධව ඔබ හොයාගන්නේ කියන කාරණාව. හොඳයි. එහෙනම් ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරුවෝ මුල් කරගත්තා වූ 33 කොට දෙවි හාමුදුරන් වහන්සේලාගේ ආශිර්වාද ලැබෙන්න කියලා ඡේද රත්නේ මුල් කරගෙන ඔබ ගමන් කරන්න බුද්ධ ධම්ම සංඝයන් ත්‍රි රත්නේ ආශිර්වාදේ ආනුභාවී ශක්තියෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ඔබ දිහා බලලා ඔබේ ඔය යන ගමන සාර්ථක කරගන්න ශක්තියක් ධෛර්යයක් වාසනාවක් වෙන්න කියලා දිස්ත්‍රාණ කරගම මම මේ වීඩියෝ එක නතර කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.